දන්නවා පාස්කු ප්‍රහාර මාලාවේ අමානුෂික සිදුවීම් පෙළ ආශ්‍රිතව විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා නඩු කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වෙන මොහොතක් ඒ ආශ්‍රිතව මේ මොහොතේ ඊටම වැදගත් ප්‍රබල තොරතුරක් අපට ලැබෙනවා මාධ්‍ය වෙත ලැබෙනවා පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂි විමසීම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලයේ සිටි සාක්ෂිකරුවෙකු සජීවීව වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනීම ඊයේ මේ නඩු විභාගයේ ආශ්‍රිතව සිදුව තිබෙන බවට වාර්තා වෙනවා. ඊටාම වැදගත් කරුණු රසක් අනාවරණය වෙනවා මේ ආශ්‍රිතව මෙම නඩු විභාගය. කියන්නේ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නඩු විභාගයේ ආරම්භ වූ සිට විදේශීව සිටින විදේශ රටක සිටින සාක්ෂිකරුවෙකුගේ දුරස්ථ ක්‍රමවේදයක් ඔස්සේ සාක්ෂි විමසූ ප්‍රථම අවස්ථාව මෙයයි. මේ නඩුව පටන් ගත්තට පස්සේ විදේශ රටක ඉන්න පුජ්‍යලයෙක්ගෙන් සජීවීව මාර්ගගත ක්‍රමයට සාක්ෂි විමසපු ප්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙර අවස්ථාවකදී සාක්ෂි විමසීම සඳහා විනිසුරු මඩුල්ල කටුවාපිටිය දේවස්ථානයේ වෙත ගොස් තිබුණා. නවරත්න මාරසිංහ සභාපතිත්වයෙන් යුක්ත සුජීව නිස්සංක මහතා ඒ වගේම තමයි රාමනාදන් කන්නන් මහතා යන මහතුරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුජ්‍යල මහාධිකරණ විනිසුරු මණ්ඩලයේ හමුවේ මෙම නඩුව මේ මොහොතේ පැවැත්වෙනවා විභාගයට ගැනෙනවා. රජයේ අධිනීතිඥ ශක්ති ජයගොඩ ආරච්චි මහතා මේ මෙහෙවනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවෙකු වන SP රංගනාත් තිලකරත්න නාය තමයි සාක්ෂි ලබා දීලා තියෙන්නේ. ඊයේ දවසේදී මල්වානේ යටහෙන ප්‍රදේශයේ පිහිටි තම පියාට අයත් ආයතනයේ 2017 දෙසැම්බර් මාස පැවති රහසිගත කුමන්ත්‍රණයක් පිළිබඳව ඔහු කරුණු අනාවරණය කර ඇති බවට කියන ඉතාම ප්‍රබල තත්වයක්. මල්වානේ පදිංචි හුසේන් නැමැත්තා සහ ඔහුගේ ඥාති සොහොරෙකු වන සස්නි යන අය 2017 දෙසැම්බර් 17 වෙනිදා මෙම උත්සව ශාලාව වෙන් කරවාගත් බවට කියනවා. එය පිටත සිටින අයට ඇතුළ දර්ශනීය නොවන පරිදි ජනෙල් රහිතව නිමා වූ එකක් බවට තමයි සාක්ෂිකරු කියන්නේ. තමන්ගේ පියාට අයත් උත්සව ශාලාවේ යම් රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබෙනවා කියලා සාක්ෂි දීලා කියලා තිනවා. 2017 දෙසැම්බර් 17 වෙනිදා ගම්පහ මල්වාන ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක්. ඒට ඔහුගේ ඥාති සොයුරෙකු වන සස්නි නැමැත්තා සහ මල්වානේ පදිංචි හුසේන් නැමැත්තා මේක මෙහෙवला තිබෙනවා. ඊටාම රහසිගත විදිහට යම් සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි මේ මොහොතේ වාර්තා වන්නේ. එදින කබා ඇඳගත් පුජ්‍යලයන් 15 දෙනෙකු පමණ පැමිණ රාත්‍රී 9 දක්වා එහි රැඳී සිටි බවටද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඇතුළත සිදුවන දේවල් CCTV කැමරාමකින් පටිගත කිරීම සිදු වුවද එම දර්ශන ස්වයංක්‍රීයවම මාස 6කට පසුව මැකී යන ලෙස සකසා තිබූ බවටද මේ සාක්ෂිකරු කියලා දෙන. සාමාන්‍ය මාස 6ක් වගේ තමයි CCTV දර්ශන තියෙන්නේ බොහෝ තැන්වල නේ. එතකොට ඒක මැකිලා ගිහිල්ලා කියලායි කියන්නේ. 2019 අප්‍රේල් වන විට එහි සිදුවේ කුමක්ද යන පරීක්ෂා කළ නොහැකි බව සාක්ෂිකරු කියා සිටිනවා. වීඩියෝ තාක්ෂණය මගින් ඕස්ට්‍රේලියාවේ සිට සම්බන්ධ වෙලා. ඒ වගේම තමයි 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි කිතුණු දේවස්ථාන හා සංචාරක හොටෙල් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් මොහමුදු ඉබ්‍රහීම් මොහමුදු නව්පර් හෙවත් නව්පර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා. මෙම නඩුව 17 වෙනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසිර් බාබා අබ්දුල් රාහුප් නම් පුජ්‍යලයා මේ වන විට මියගොස් ඇති බැවින් අනෙක් විත්තිකරුවන් සම්බන්ධයෙන් නඩු විභාගය ඉදිරියට සිදු කරන බවටද මෙහිදී තොරතුරු වාර්තා වුණ අධිකරණයේදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රිය ජයසුන්දර මහතා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශනද සිල්වා මහතා ඇතුළු නීතිච්ඡ කණ්ඩායමක් නීතිපතිවරයා නියෝජනය කරමින් ඉදිරිපත් වුණා. හරි කතාවක් නේ.